හෙල්ලෝ බොයිස් අද ගෙන හැල තියෙන වීඩියෝ එක කලු කොට නැත්තම් ගං කොට කියන්නේ අර මාල් ටැංකර් දාන රිෆ්ටුඩ් අන්න ඒවා යන්න යන ගමනක් තමයි අද ගෙන හැල තියෙන්නේ. මේ අපේ ආච්චිමලා පැත්තේ කැලේ එක කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කොහෙද මෙහි මේ දෙහියෝවිට පැත්තේ අවිස්සාවලට කිට්ටුයි හරියටම තැන කියන්නේ මොකද මිනිස්සු ගිහිල්ලා ජරා කරනවා. මේකෙත් මම දැක්කා මේ ගොඩක් කට්ටිය ගිහිල්ලා ඉවරලා නාන්න එහෙම මේ ෂොපින් කවර කෑම කොළ දාලා ඉවරලා එහෙම කරන්න එපා. හරිද? වැඩි විස්තර කියන්නේ නැතුව අපි යන් එහෙනම් වීඩියෝ එකට. මේකෙන් මචං බලන් ඉන්න කට්ටියට මේ දෙන්න තියෙනවා පොඩි පණිවිඩයක්. මොකක්ද කිව්වොත් එහෙම ඔයගොල්ලෝ යනවා නම් කොහේ හරි වතුර තියෙන හරි මොකක් හරි තැනකට ස්වභාවික පරිසරයේ ඔයගොල්ලෝ ගෙනියන පොලිතීන් ප්ලාස්ටික් අනමන ඒවා අපහු අරන් යන්න. මොකද මේවා දැම්මහම ආයි අවුල් යනවා. මේ ඔයා එක කවරයක් දැම්මොත් ඔයා වගේ 10 දිනක කවර 10ක් දානවා. ඒ වගේ ගොඩක් එන්න පුළුවන්. වීඩියෝ එකෙත් තිබ්බම මම දැක්කා මේ ෂොපින් කවරයි ඇඳුනුයි දාලා ගිහින් තියෙනවා. හරි බොයිස් එහෙනම් අපි යන් මේකට මොකද්ද අපි ආපු වැඩේට. අපි ආය හරිද මේක මේ ගංකොට හොයන්නනේ. ඔය උතන මල්ලි පෙන්නනවා මේ මායි ආච්චිමයි තව අඳුරන මල්ලි කෙනෙකුයි ගියේ. උතන තියෙනවා හරිද එහා මේ ඔය අර ඉස්සර ඔය උතන ඇල හොඳට ගලපු එකක් හරිද. ඒ කියන්නේ ගොඩක් වතුර වෙලා තියෙනවා. ඊට පස්සේ ඔය කාංග කපල තමයි අඩු වෙලා තියෙන්නේ. ඒකදී ආපු කොට කෑලි තමයි ඔය තියෙන්නේ. උතන ගස් කපලා නම් මම දාලා ඉවරලා ඒවා දිරපුවක් තියෙනවා. ඔතන තියෙනවා හරිද ලොකු මේ ගස්වල කොට කෑලි තියෙනවා. ටිකක් මෝරපුවක් තියෙනවා. නැත්තම් මෝරු නැති ඒවාක් තියෙනවා. මං විශේෂයෙන්ම ගියේ ගංගොර හොයන්න අර ටැංකියකට ඕනේ කිව්වා මං අඳුරන එක්කෙනෙක්ගේ. එයාලා හරිද ඔයගොල්ලන්ටත් ඕන නම් මට මේ මැසේජ් එකක් දාන්න. මම වීඩියෝ එකේ අන්තිමට දාන්නම් මගේ නම්බරේ. සහනදායි මිලකට නැත්තම් රුපියල් 200ක් 300ක් දීලා ඉවරලා අරන් යන්න පුළුවන්. මේ ඔයගොල්ලෝ කැමති කියලා මං කියන්නේ පොඩි එක හරිද? ඩිලිවර් නන්නේ. ඒ වුණාට ඔයගොල්ලන්ට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. නැත්තම් ගොඩක් ඕන නම් එන්න කැලේට එක්කනම් අහුල ගන්න තමයි තියෙන්නේ. හරිද? අම්බාට තියෙනවා උතන කොට. ගාල් කොට ඔක්කොම තියෙනවා. එහෙනම් බොයිස් ඕකේ මේ වීඩියෝ එකේ හරිද මම පෙන්න විදිහට මේ අම්බාට කොට ටිකක් තිබ්බා. හරිද? සාමාන්‍යයෙන් ලස්සනක් තිබ්බා. මේ වැඩිය නෑ මොකද මේ උතන වැඩිය නෑ. එහා තැන වැඩිය තියෙනවා. යන්න විදිහක් නෑ. කූඩල්ල කනවා. ඌර සෙට් එකකුත් හිටියා යනකොට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මේ එහෙන්ද එහා තැනට ගියේ නෑ. හරිද? උතන මේ පොඩි කෑලි තමයි තියෙන. මොකද ආච්චි අම්මා කෙනෙක් කලින් ඇවිල්ලා ඉවරලා මං ආච්චි අම්මෙන් තමයි ඇහුවේ මේ තියෙනවද කියලා. හරිද? එතකොට තමයි කිව්වේ ගෙනහැලා ඉවරලා ලිපට දාලා තිබ්බා. හරිද? වයසක අය දන්නේ නැහැ නේ අපිට ඕනේ කියලා. ඕනේ කියලා දන්නව නැත්නම් ඒගොල්ලන්ට ඕනේ දරණි. ඒගොල්ලෝ ගෙනහැලා ලිපට දාලා තිබ්බා. හරිද? එතන ලොකු කෑලි නැත්නම් පොඩි කෑලි නම් තියෙනවා. හරිද? පස් වලට යට වෙලත් ලොකු කෑලි ඇති සමහර විට. එහා තියෙනවා කිව්වා තව ලොකු කෑලි. හරිද? පුළුවන් වුණොත් ඉස්සරහට මම වීඩියෝ එකක් ගේන්නම් ලොකු ගංකොට කෑලි තියෙන තැනකට යන්න. හරිද? මේ ගංකොට හදාගන්න විදිහ කියන්නේ ටැංකියට දාන්න සුදුසු විදිහට හදාගන්න විදිහත් මම ඉස්සරහට වීඩියෝ එකකින් ගේන්නම්. මොකද ඕවා ගත්ත ගමන් දාන්න බෑ ටැංකියට. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මොකක්ද අවුල වතුර දාලා ඉරලා දානවනේ කියලා. හරිද? එහෙම දාන්න එපා. මොකද දිලීර තියෙන්න පුළුවන්. එක බැක්ටීරියා නම් සේරම ජරාව ටික ඔය තියෙන්න පුළුවන්. ඕක දාන ක්‍රමයක් තියෙනවා. මම මේකේ ලාවට කියන්නම් ඔයගොල්ලෝ දානවා නම් දාන්න ඕනේ විදිහ හොඳට තම්බන්න. හරිද? වතුරේ ගිලිනහන් තම්බන්න. තම්බලා ඉවරලා තමයි දාන්නේ. හරිද? මඩ එහෙම ඔක්කොම අයින් කරලා තම්බන්න ඕනේ. මම ඉස්සරහට ඒකේ විස්තරාත්මක වීඩියෝ එකක් කියන්න. මේ වීඩියෝ එකේ තියෙන ගංකොට හොයන එක. හරිද? මේකේ වැඩි මේ කන්නේ අර මට ඕනේ උනේ වැඩිපුරම අර පණිවිඩය දෙන්න. මොකද මේ ගොඩක් කට්ටිය මේ ප්ලාස්ටික් පොලිතින් ගෙනහිලා දානවා. මම දැකලා තියෙනවා මේ පැත්තේ ඒ කියන්නේ ගොඩක් කට්ටිය එනවා. හරිද? කොළඹින් හැමතැනින්ම එනවා. මේ පැත්තේ අර තියෙනවනේ ගංගවල් වලවල් එහෙම තියෙනවා හොඳට. හරිද? ඒගොල්ලෝ එලෙරලා මේ ප්ලාස්ටික් පොලිතින් දාලා යනවා. හරිද? එක්කෙනෙක් 10ක් එක්කෙනෙක් 3ක් දැම්ම කියමුකෝ. එතකොට 100ක් දැම්ම 300යි. එහෙම දාන්න එපා. හරිද? තව පණිවිඩයක් තමයි බීලා බෝතල් අනම්මනම් දාන්නත් එපා. මොකද ඔයගොල්ලෝ එන තැන මේක ඔයගොල්ලන්ගේ ඊළඟට එන පරම්පරාවට බලන්න තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පරිසරයත් විනාශ වෙනවා. ඒ හින්දා බොස් මේකෙන් වීඩියෝ එක ගත්තේ පණිවිඩය කියන්නේ. තව ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් ගංකොට ගන්න. හරිද? මම අන්තිමට වීඩියෝ එකේ මේ දාන්නම් නම්බර්. ඔයගොල්ලන්ට පුළුවන් ඒකට WhatsApp මැසේජ් එකක් දාලා ඕනි නම් මට පුළුවන් නම් ඔය කොළඹ පැත්තට යන පාරක නම්
ඩිලිවරි එකක් දාලා දෙන්න පුළුවන්. හරිද? ලංකාවේ වටේට යන්න මම මේක බිස්නස් එකක් විදිහට කරන්නේ මං මාළු ඇති කරනවා. ඒකට තමයි කරන්නේ. හරිද? ඕන්න ඔයගොල්ලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. හරිද? මං පොඩ්ඩක් අරන් ආවේ ටිකක් තියලා ආවා අඳුරන ගෙදරින්. ඔයගොල්ලන්ට ඕන්නම් කියන්නේ මම ෆොටෝ ටිකක් දාලා තියෙනවා අන්තිමට. ඒවා තියෙන ටික තමයි මං ගාව තියෙන්නේ. හරිද? තව ඕන්නම් හොයලා දෙන්න. එහෙනම් බොයිස් මෙතනින් අදට වීඩියෝ ඉවර කරන්න. ඔය අන්තිමට මං දාලා ති ෆොටෝ මේ කහු කරපු ටිකේ මට ඕන කෑලි ටික උත් තිබ්බා. ඒ ටික මං ගත්තා. ඉතුරු ටික තමයි තියෙන්නේ. එහෙනම් බොයිස් මෙතනින් වීඩියෝ ඉවර කරන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.